කවිය කියන හරි ප්‍රබල අවියට පුළුවන් මේ සමාජයේ සිදුවන ඕනෑම සිද්ධියක් හරිම සියුම් විදිහට කවියට නගන්න. ඉතින් රුවන් මහතා අම්මට පුළුවන් මේ ලෝකේ ඕනෑම දෙයක් දරාගන්න. ඒ වගේම තමන්ගේ දරුවන් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක්ද කරන්න පුළුවන්. ඉතින් මේ මාතෘත්වය ගැන හරි අපූර්ව කවි පන්තියක් තියෙනවා. මේක මේ සමාජ අත්දැකීමක්. නිතර රූපවාහිනියේ අපිට දකින්නට අහන්නට ලැබෙන ඒ වගේම පොලිස් ස්ථානයකට ගියොත් නිතරම ඇසෙන සමාජ කාරණාවක් පිළිබඳ තමයි මේ කතා කරන්නේ. කෙස්ස උස්කරන් බැඳගෙන රෙද්ද තදකරන් ඇඳගෙන ඉසුඹු නීල මල් අතුරපු දේවි සත්තුක නිදි ඇඳ වටේට තුන් වටක්ම පැදකුණු කර මන්න පාර 7ක් දීපු කුණ්ඩලකේසි. මොකද්ද මේ කියන්නේ? ස්ත්‍රියක් ගැන තමයි මේ කියන්නේ. සාමාන්‍යයෙන් ගැටලුවකට රණ්ඩුවකට යනකොට හොඳට රෙද්ද තද කරලා ඇඳගෙන කොණ්ඩේ හොඳට බැඳගෙන තමයි යන්නේ. ඉතින් මේ රිද්ම ලක්ෂණ සටන් කලාව. යුද්ධයටත් ඇවිත් සිදු පිට නැව් නැගීලා වගේ අන්න ඒ විදිහට රිද්මයක් ගන්නේ සටන් කලාව විදිහට. කෙස්ස උස් කරන් බැඳගෙන රෙද්ද තද කරන් ඇඳගෙන මේ ආදී වශයෙන්. ඉතින් මෙහි කියන්නේ ඉසුඹු නීල මල් අතුරපු දේවි. ඉසුඹු නීල කියන්නේ කුඩා කුණ්ඩලු වැනි රත් පැහැයට හුරු මල් జాතියක්. මෙතන ව්‍යංගාර්ථව කියන්නේ ඔබට ඉදිරියට යනකොට මොකද්ද මේ කියන්නේ කියලා පැහැදිලි වෙයි. ඉතින් සත්තුක නිදි ඇඳ වටේට තුන් වටක්ම පැදකුණු කර මන්න පාර 7ක් දීපු කුණ්ඩලකේසි. මරණයක් පිළිබඳ තමයි මේ කියන්නේ. මෙතන කුණ්ඩලකේසි හා සත්තුක කියලා අරන් තියෙන්නේ ස්ත්‍රියක් සහ ස්වාමියෙක්. ඇගේ ස්වාමියා. ඉතින් මේ නම් දෙක යොදාගෙන තියෙන්නේ අතීත බෞද්ධ සාහිත්‍යයේ එනවා. සත්තුක කියන්නේ හොරෙක්. කුණ්ඩලකේසි කියන්නේ සිටු දියණිය කෑහැ විවාහ වෙනවා. ඉතින් මේ සත්තුක හොරා පසු කාලීනව කුණ්ඩලකේසි යතින් මරණයටපත් වෙනවා. ඊට පස්සේ ශාසනයේ කුණ්ඩලකේසි පැවිදි වෙනවා. ඉතින් මේක තමයි කෙටි කතාපුවත. මේ කතාපුවතේ එන නම් දෙක තමයි මෙතෙන්ද යොදාගෙන තියෙන්නේ කවියා විසින්. මාල කඩනවා සත්තුක කංස බෙදනවා සත්තුක රාජපුරුෂයෝ නිතරම පැලට වඩීවි. මෙයා කරන මේ ස්වාමි පුරුෂයා කරන නරක වැඩ තමයි මේ කියන්නේ. මාල කඩනවා, හොරකම් කරනවා. ඒ වගේම රාජපුරුෂයෝ කියලා කියන්නේ පොලිසිය නිතරම ගෙදරට එනවා කියලා. බතක් මාළුවක් බැඳගෙන පියාඹා ගොසින් වැලිකඩ කසෙන් තැලුම් කා සත්තුක සනසපු දේවි. ස්වාමි පුරුෂයා මේ විදිහට පොලිසිය අරන් ගියාම පහවදා උදේම වැලිකඩට බත් එකක් අරගෙන මෙයා යනවා. ඉතින් ස්ත්‍රියගේ ඇති තමන්ගේ ස්වාමියා වෙනුවෙන් මොනතරම් කැපකිරීමක් කරනවාද කියලා තමයි, ඇය මොනතරම් ඉවසනවාද කියලා තමයි මේ කියන්නේ. සූදු කෙලිනවා සත්තුක මඩමේ ලගිනවා සත්තුක මොනවා කළත් මේ වෙනකන් ඉවසපු දේවි. එතකොට ඈ ගොඩාක් දේවල් ඉවසගෙන දරාගෙන ඉන්නවා. බලන්න මෙච්චර මේ වෙනකම්ම ඔහුගේ වැරදි තමයි අපි කිව්වේ. නමුත් මේ බිරිඳ මේ හැම දෙම ඉවසගෙන දරාගෙන ඉන්නවා. එපා තාත්තේ කිය දූ හීනෙන් හඬන හඬින් තිගැස්සිලා නිදි පැදුරෙන් විසියුණු දේවි. මේ දුව මේ තාත්තා එක දවසක මේ දුවට කරදර කරනවා. ඉතින් මේ අම්මා නිදි පැදුරෙන් විසි වෙලා නැගිටුණා කියලා තමයි කියන්නේ. ඉතින් මෙච්චර කාලයක් ඉවසපු අම්මා අද ඉවසයිද? තමන්ගේ දරුවන් වෙනුවෙන් මේ වගේ අසාධාරණයක් වෙනකොට ඉවසන්නේ නැහැ. ඉතින් කියනවා සත්තුක නිදි ඇඳ වටේට තුන් වටක්ම පැදකුණු කර මන්න පාර 7ක් දීපු කුණ්ඩලකේසි. මේ රුවන් මහතාගේ අපූර්ව කවි පන්තිය නිතර අපිට ඇසෙන්න දකින්න ලැබෙන ඛේදවාචකයක් ගැන තමයි මේ විස්තර කරලා තියෙන්නේ. හරිම රසවත් විදිහට, හිතට දැනෙන විදිහට.